කෙහෙල් මලට ජය වේවා කෙහෙල් ගෙඩිත් වැජ වේවා කෝලි කුට්ටු පරම්පරාවේ කෝලි කුට්ටුලා ආවා කෙහෙල් මලට ජය වේවා කෙහෙල් ගෙඩිත් වැජ වේවා කෝලි කුට්ටු පරම්පරාවේ කෝලි කුට්ටුලා ආවා පුංචි පැංචි ගුණ නැන මිස නෑ අංචි මේ සෙල්ලංගය පුංචි දෙයි යහපත් ආරංචි කෙහෙල් ගෙඩිය කන්නේ එලි පාරේ ලිස්සන්නේ ඇයි වැටි වැටි නැහෙන්නේ දුක දැන දැන මිනිසුන්නේ ටෙඩි මිතුරු රස සමගින් කෝලි කුට්ටුලා විඳී අනුන්ගේ සුබසෙත එකමුතු වීලා දුකේදි සිටිනා මිතුරන් රත්තරන් වටි දුවේ පුතේ ඉන්න ඕන රටට වැඩක් මේ කෙහෙල් මලට ජය වේවා කෙහෙල් ගෙඩිත් වැජ වේවා කෝලි කුට්ටු පරම්පරාවේ කෝලි කුට්ටුලා ආවා කෙහෙල් මලට ජය වේවා කෙහෙල් ගෙඩිත් වැජ වේවා කෝලි කුට්ටු පරම්පරාවේ කෝලි කුට්ටුලා ආවා කෝලිකුට්ටු සහෝදරයෝ අද උදේම පටන් ගත්තා විරලි බංගුවට තීන්ත ගන්න. දැඩි අයගේ ප්‍රියතම පාට මල්ලි ගාගත්තද අයියා? නෑ මල්ලි වා ගත්තද? හරි රෝස පාට නැති වුණා. ගාමු ගාමු ගාගන්න නැතුව ගාමු අපේ පාට කහ පාටයි. මල්ලි මෙතන ගානේ මමද? අයියා මොකෝ මම මොකෝ. හරි අලුතින් ගත්තා වගේ නේද? ඊයමයි. මේ අතර ටිඩීලා ගලස්ටි ව්‍යායාම වලට යන්නයි. හරි. තනි රවුතුණයි. ආපහු වෙරළට. අවසානයේ මෙතන නන් ස්ටොප් වගේ. ලෑස්තිද? හරි යමු. ඒ අපිට දාලා දෙන්න ඔයා. එන්නේ ස්වාමිනී දැම්මම. බංගුවට තීන්ත ගෑම අමාරු වැඩක් වුණා. කාදීමට නිමා කළා. අලුත්ම බංකුවක් වගේ අයියා. සමගිය සහෝදරයෝ. ඔයා හිතන්නේ මගේ මොලෙන්ද අයියා? මොළ දෙකම එකනේ මල්ලියා. දැන් විවේක කාලේ. ඔයයි මම විවේක ගන්න කියලා තව ඩිංගෙන්නේ නේද? එකම මොලෙන් හිටපු දෙන්නටම තේරුණා ඇබැද්දිය. ඒ හින්දා පුරුසු හොදන්න ගියා. හයියේ. හරි මහන්සි. මම මයික් වෙනුන නැතිව දුවන්න ඕනේ කියලා. දෙන්නේ මට මහන්සි. ඇත්තටම. කවුරුත් බලාගෙනත් නැහනේ. දැන් හරි. ඉඳ ගැනීම දාලා. මම බය වුණා. මේ කෝලිකුට්ටු සහෝදරයෝනේ. මෙතන වාඩි වෙන්න බෑ. අපි දෙන්න මේ දැන් තීන්ත ගන්න. තීන්ත වෙලී නැත. ඉතින් මෙතන තීන්ත වේලි නැත කියලා බෝඩ් එකක් තියන්න අපේ එපා. මොලේට ඒක ආවේ නෑනේ. මෙන්න අයියා. හරි. දැන් අකුරු පුළුවන් කිසි කෙනෙක් මේක අල්ලන්න. යන් පැංගි. අපියා මල්ලි. වන්න කම්මැලියා වුණාට පුංචි ආව දුවගෙන හති දාගෙන. පොඩක් ඉන්න ඕනේ. හරි. තීන්ත වෙලී නැත. කාගේද මොඩ වැඩක්? බෝඩ් ලෑල්ල විශ්වාස කළේ නැති පැංචිට ඕන වුණා. ඇත්තටම තීන්ත වේලිලාද කියලා දැනගන්න. හරි. මම යනවා කවුරුද එක්ක දැන් වයින් වන්දරා. ඊට මෙතනට ආවේ පැංචා. එයාටත් හරිම මහන්සි. නවතින්නම ඕන. ඒ තරඟ කොන්දේසිය නොනවතීම දුවන එක. ඒ දෙයනේ පුදුම මහන්සියක් නේ. තීන්ත වේලි නැත. තීන්ත වේලි ඇත. පිස්සු. පැංචටත් ඕන වුණා හරියටම තීන්ත වේලිලාද කියලා දැනගන්න. අයියෝ වේලිලා නෑ නේ නම්. බොඩින් වහනවා. මේ මොකක්ද උනේ? මම අත් දෙකම තිබ්බේ නැති බව ස්ථිරයි. අල්ලන්න එපා. තීන්ත දෙකයි. අල්ලන්න එපා නේ කිව්වේ? මෙතන නම් ඇල්ලුවේ මං නෙමෙයි. මේක නම් මට වැරදීමක්. අයියා අපේ මහන්සිය. එහෙනම් කාගේ දානිත් අත? මන් දන්නේ අනේ මට සමා වෙන්න. වරද පිළිගත්තනේ. සමා දෙන්න ඕනේ. නෑ. එහෙනම් දෙන්නම ආයිත් ගන්න උදව් වෙන්න ඕනේ. හොඳ ව්‍යායාමයක්. ගොඩක් අය
පනින්න පෙර හිතා බලන්නේ නෑනේ අයියේ. ඒකනේ හේතුව. මේ රටේ උඟාක් අයට කල්පනාව නෑ. ඒකයි. මාන්සියා. අපිත් නෑව නේද? පණින්ට පෙර සිතා බලන්න කියලා කියන අයත් කරන්නේ ඒ ටිකමයි. ඒ නිසා කොයි දේ කළත් දුරදිග බල්ලා කරන එක තමයි යහපත්ම දේ. පැංච පුංචි පැංචි ගුණ නැන මිස නෑ අංචි මේ සෙල්ලංගේ පුංචි දෙයි යහපත් ආරංචි කෙහෙල් ගෙඩිය කන්නේ එලි පාරේ ලිස්සන්නේ ඇයි වැටි වැටි නැහෙන්නේ දුක දැන දැන මිනිසුන්නේ ටෙඩි මිතුරු රස සමගින් කෝලි කුට්ටුලා විඳී අනුන්ගේ සුබසෙත එකමුතු වීලා දුකේදි සිටිනා මිතුරන් රත්තරන් වටි දුවේ පුතේ ඉන්න ඕන රටට වැඩක් නේ